ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අපි මේ දිනවල කතා බහ කරමින් ඉන්නේ ශනි ග්‍රහයා මීන රාශියේ වක්‍ර වීම ලග්න 12ටම බලපාන ආකාරය ගැන. ඔබ දැනටමත් දන්නවා 2026 ජූලි 27 වන දින සිට 2026 දෙසැම්බර් 11 වන දින දක්වා ශනි ග්‍රහයා මීන රාශියේ වක්‍ර වෙන බව. ඉතින් අපි අද බලමු මෙම ශනි වක්‍ර වීම ධනු ලග්නයෙන් උපන් ඔබට බලපාන්නේ කොහොමද කියලා. ධනු ලග්නයට මීන රාශිය කියන්නේ 4 වන භාවය. ඒ නිසා මේ කාලය තුල නිවස, පවුල, ඉඩකඩම්, වාහන, අධ්‍යාපනය සහ මානසික සැනසීම වැනි කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ශනි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉවසීම, වගකීම, ප්‍රමාදය සහ දිගුකාලීන ප්‍රතිබල සමග සම්බන්ධ ග්‍රහයෙක්. එම නිසා මේ කාලය තුල කලින් නොවිසඳුණු කරුණු නැවත ඉදිරියට එීමේ හැකියාවක් පවතිනවා. අපි මුලින්ම බලමු මෙම වක්‍ර ගමනින් ඔබට ඇතිවන සුබ බලපෑම කොහොමද කියලා. මේ කාලය තුල ධනු ලග්න හිමියන්ට Tamanගේ ජීවිතයේ ස්ථාවරත්වය ගැන නැවත සිතා බැලීමට හොඳ අවස්ථාවක්. නිවසක් සම්බන්ධ අලුත් වැඩියා කිරීමක්, පරණ ගැටලුවක් විසඳීමක් හෝ කලින් අතර වූ යම් කටයුත්තක් නැවත ආරම්භ කිරීමට සිදුවිය හැකියි. ඉඩකඩම් හෝ දේපල සම්බන්ධයෙන් කලින් තිබුණු තීරණයක් නැවත සලකා බැලීමටත් සිදුවිය හැකියි. ඔබට පවුලේ වගකීම වැඩි වුණත් ඒ හරහා පවුල තුළ තිබෙන යම් ගැටලු ක්‍රමයෙන් විසඳාගෙන වඩාත් ස්ථාවර තත්වයකට යාමට අවස්ථාව ලැබෙන කාලයක්. අධ්‍යාපනය කරන අයට මේ නරක කාලයක්ම නොවන අතර ටිකක් මහන්සි වුවහොත් කලින් අතපසු වූ දේවල් නැවත අධ්‍යයනය කොට ශක්තිමත් පදනමක් හදා ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් මෙහි යම් අභියෝගාත්මක පැත්තකුත් නැතුවාම නොවේ. දැන් අපි ඒ ගැන පැහැදිලි කරගනිමු. ශනිගේ වක්‍ර වීම තුල නිවස හා පවුල සම්බන්ධ කටයුතු වලදී යම් ප්‍රමාදයන් ඇතිවීමට පුළුවන්. නිවස මාරු කිරීමක්, ඉඩමක් හෝ දේපලක් සම්බන්ධ කටයුත්තක්, වාහන සම්බන්ධ තීරණයක් වැනි දේවල් ඉක්මනින් සිදු නොවි නැවත නැවත සලකා බැලීමට සිදුවිය හැකි කාලයක්. ඒ වගේම පවුලේ වැඩිහිටියන් සම්බන්ධව වගකීම් වැඩිවීමක් හෝ පවුලේ යම් කාරණයක් නිසා මානසික බරක් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ කාලය තුල මානසික සැනසීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මේ කාලයේදී ගෙදර හෝ පවුලේ කෙනෙකු සමග ඇතිවන සුළු මතභේදයන්ට වුවත් ඉක්මනින් ප්‍රතිචාර දක්වනවාට වඩා ඉවසීමෙන් කතා කිරීම වඩාත් සුදුසුයි. රැකියාව සහ මුදල් පැත්තෙන් විශාල වෙනස්කම් ඉක්මනින් බලාපොරොත්තු වනවාට වඩා දැනට තිබෙන දේ ස්ථාවර කර ගැනීමයි වැදගත් වෙන්නේ. ශනිගේ බලපෑම යටතේ ලැබෙන ප්‍රතිඵල බොහෝ විට ප්‍රමාද වී ලැබෙන බව ජ්‍යොතිෂයේදී සලකනවා. ඒ නිසා මේ කාලයේ ඇතිවන ප්‍රමාදයන් ඔබගේ අසාර්ථකත්වයක් බව නොසලකන්න. විශේෂයෙන්ම 2026 දෙසැම්බර් 11 දක්වා කාලය තුල කලින් අතපසු වැඩ කටයුතු නැවත පරීක්ෂා කොට අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාම ධනු ලග්න හිමි ඔබට වැදගත් වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කාලය තුල ධනු ලග්න හිමියන්ට සරලවම සුබ හෝ අසුබ කාලයක් නොවේ. මෙය Tamanගේ නිවස, පවුල, අධ්‍යාපනය සහ අභ්‍යන්තර ස්ථාවරත්වය නැවත සකස් කර ගැනීමට ලැබෙන කාලයක් ලෙස භාවිතා කිරීම වැදගත්. විශේෂයෙන්ම මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කිරීමත්, ඉක්මන් තීරණ වලින් වැළකී සිටීමත් ඉතාම සුදුසුයි. ඔබ ධනු ලග්නයේ කෙනෙක් නම් මෙම වක්‍ර කාලයේ ඔබට කොහොම බලපායිද කියලා වග දැන ගැනීමට ඔබගේ සම්පූර්ණ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව වෙන වෙනම විමසා බැලීම වඩාත් නිවැරදියි. ඉතින් මෙවැනි ජ්‍යොතිෂ තොරතුරු දැන ගැනීම සඳහා අප සමග දිගටම රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. නැවතත් මකර ලග්නයේ තොරතුරු සමග හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. පෙරුවන් සරණයි.